මේ ඉන්නේ නකස් කඳු හැටියේ පාමුල තියෙන ලස්සන කාරියල්ල කියන දියඇල්ල ළඟ. මේ දියඇල්ල බලන්න සංචාරක ගොඩක් එනවා. දැන් අද නිවාඩු දවසක්. අපිට පේනවා ඉතින් මේ යවට පිරෙන්නම සංචාරකයෝ පිරලා ඉන්නවා. මේ සංචාරකයෝ එනවා, නානවා, කනවා, බොනවා, විනෝද වෙනවා යනවා. නමුත් කාගේවත් ඇහැ නොගැටෙන දෙයක් මම ඔයාලට පෙන්නන්න යනවා. මෙන්න බලන්න කැමරාවකින් පේනවද කියලා. මෙතන තියෙනවා චූටි පැලෑටියක්. මේ පැලෑටිය ලංකාවට ආවේනික ඒ වගේම මෙන්න මේ තියෙන උපවිශේෂය නකල්ස් කඳු හැටියට ආවේනික නිල් මොන රැස්ස විශේෂයක්. සුදු පහත් මේ නිල් මොන රැස්ස විශේෂය මේ නිල් මොන රැස්ස කියන්නේ මාංශ භක්ෂක ශාකයක්. ඔබ දන්නවද ලංකාවේ තියෙනවා මාංශ භක්ෂක ශාක. මේ දියඇල්ල අස්සේ තියෙන පුංචි ගල් පතුරක් සැඟවුණු දියසැලල මත මේ නිල් මොන රැස්ස ශාකය ජීවත් වෙනවා. නිල් මොන රැස්ස ශාකයට පුළුවන් පුංචි කුණී සත්තු ඒ වගේම මාළුව වගේ දීවන්ත පීනගෙන යන කුඩා සත්තු ඒගොල්ලෝ ආහාරයට ගන්න ආහාරයට අරගෙන පෝෂණය ලබා ගන්න. එයාලට අවශ්‍ය නයිට්‍රජන් ප්‍රමාණය එයාලා ලබා ගන්න මේ කුඩා සත්තුන්. එහෙම පෝෂණය වෙන